අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Legend of War YouTube channel එකෙන් අරන් එන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අපි අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලය, ඉරානය සහ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ වී ඇති යුද්ධයේ අද වන විට ඇති වී ඇති තත්ත්වය කොහොමද යන්න පිළිබඳවයි. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. එතකම් මම ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එක ඉන්ටර්නෙට් බලාගෙන share කරලා ඔයගොල්ලෝ දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපි මේකේ වීඩියෝ දවස් ගානේ අරන් එනවා. ඒකින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. මේ වන විට අපි ප්‍රධාන පුවත් 10 ගැන ගත්තොත් එහෙම මැද පෙරදිග කලාපයේ ට්‍රම්ප් ඉරානය සහ කලාපීය සාමයේ අනාගතයේ මැද පෙරදිග මෑත ඉතිහාසයේ වැදගත්ම රාජතාන්ත්‍රික සන්ධිස්ථානයකට ළඟා වෙමින් සිටිය හැකි බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම එක්සත් ජනපදයේ සහ ඉරානය අතර මේ වන විට ගැටුම්කාරීත්වය ඉහළ මට්ටමක පැවතුනද නව වර්ධනයන් යෝජනා කරන්නේ තවත් විනාශකාරී කලාපීය යුද්ධයක් වැළැක්වීම සඳහා තිරේ පිටුපස දැඩි රාජතාන්ත්‍රික උත්සාහයන් සිදුවන බවයි. ඒ වගේම මෑත සම්මුඛ සාකච්ඡාවකදී හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළි කළේ ඉරානය සමග සාම ගිවිසුමක් අනුගමනය කිරීමට හෝ ප්‍රධාන මිලිටරි ප්‍රහාර ආරම්භ කිරීම අතර තමා පෞද්ගලිකව 50% ලෙස බෙදී ඇති බවයි. ඒ වගේම කලාපයේ ස්ථාවරත්වයේ කරා ගමන් කරනවාද නැතහොත් මහා පරිමාණ ගැටුමකට නැවත පැමිණියේද යන්න තීරණය කළ හැකියි. සාකච්ඡාවට ඇති අවිනිශ්චිතතාවය ඔහුගේ ප්‍රකාශයෙන් පිළිඹු වෙනවා. ඒ වගේම මේ සමගම ඉරානය සහ පාකිස්තානයේ යුද්ධය අවසන් කිරීම සහ එම ගැටුම්කාරී තත්ත්වය අඩු කිරීම අරමුණු කරගත් සංශෝධන යෝජනාවක් එක්සත් ජනපදයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම කලාපීය බලවතුන් කීප දෙනෙකු සම්බන්ධ කරගනිමින් සති ගණනාවක් පුරා පැවති මැදිහත් වීමේ උත්සාහයෙන් පසුව මෙම යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චි සහ ඉරාන ජනාධිපති මසූට් පෙසෙක්ෂියන් සමග ඉහළ මට්ටමේ රැස්වීම් මාලාවකින් පසු පාකිස්තාන් හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීස් මෑතකදී ටෙහෙරානය බලා පිටත් වෙලා තියෙනවා. මෙම රාජතාන්ත්‍රික රැස්වීම් වලින් පෙනී යන්නේ කලාපීය නායකත්වයේ තවත් උස්සන්න වීම වැළැක්වීම හදිසි උත්සාහයන් දරන බවයි. ඒ වගේම පසුගිය සතිය තුළ ටෙහෙරානයේ සහ වොෂින්ටනයේ ස්ථාවරත්වයන් සමීප වෙමින් ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශයෙන්ද නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම නිලධාරීන් ප්‍රවේශම් සහගතව සිටියද දෙපාර්ශ්වයෙන් භාවිතා කරන භාෂාවෙන් එඟවෙන්නේ වසා දැමූ දොරවල් පිටුපස බරපතල සාකච්ඡා සිදුවෙන බව. ඒ වගේම විශේෂඥයින් විශ්වාස කරන්නේ ඉරානයේ එක්සත් ජනපදයේ පාකිස්තානයේ කටාර් සහ ගල්ෆ් ජාතීන් අතර රාජතාන්ත්‍රික මාර්ග දැන් වසර ගණනාවකට වඩා ක්‍රියාකාරීව පවතින බවයි. ඒ වගේම ඓතිහාසික කලාපීය රාජතාන්ත්‍රික භාවය ගැන කතා කරොත් එහෙම මැද පෙරදිග නැවත හැඩගන්වා ගත හැකි වඩාත් කැපී පෙනෙන වර්ධනයන්ගෙන් එකක් වූයේ තීව්‍ර වුණු සාකච්ඡා අතර මැද පෙරදිග නායකයින් කිහිප දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඒකාබද්ධ දුරකථන ඇමතුමක් පැවැත්වූ බව වාර්තා වීමයි. ඒ වගේම අල් ජසීරා පුවත්සේවය වාර්තා කරනවා දේශපාලන විශ්ලේෂක එන්ෆඩියාර් බැට්මන් ෆේඩිච් මෙම ඇමතුම කලාපීය රාජතාන්ත්‍රිකත්වයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් ලෙස විස්තර කළ බවයි. ඒ වගේම බැට්මන් ගේටිස්ට අනුව පෙර ඇමරිකානු පරිපාලනය බොහෝ විට ඊශ්‍රායලයේ උපාය මාර්ගික අවශ්‍යතා ශක්තිමත් කරන ආකාරයේ මැද පෙරදිග රටවල් අතර එදිරිවාදිකම් දිරිමත් කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් කලාපීය බලවතුන් විසින් සාකච්ඡා වැඩියෙන් නායකත්වයේ දෙන බැවින් වත්මන් තත්ත්වය වෙනස් බව ඔහු තර්ක කරලා තියෙනවා. මෙම මාරුව මැද පෙරදිග රාජ්‍යතාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක වන ආකාරය ප්‍රධාන පරිවර්තනයක් නියෝජනය කරන්නට පුළුවන්. ඒ වගේම බාහිර බලවතුන් මත සම්පූර්ණයෙන්ම රඳා නොසිට කලාපයේ රටවල් යුද්ධයෙන් වැළකී දීර්ඝකාලීන ස්ථාවරත්වයන් නැති කිරීම සඳහා එකිනෙකා සමග සෘජුවම සම්බන්ධීකරණය කිරීමට පටන් ගෙනත් තියෙනවා. ගම්බෙතාව දිගටම පැවතුනහොත් මැද පෙරදිග නව පක්ෂාත් යුද්ධ පිළිවෙලක් සඳහා මෙම පදනම බවට පත්විය හැකි බැට්මන් ගෙට්ජිච් පවසලා තියෙනවා. ඒ වගේම බොහෝම නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ කලාපයේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික භාවයේ සාර්ථක වුහුන් මැද පෙරදිග ආර්ථිකය නැවතත් ගොඩනැගීමේ ගැටුම් අඩු කිරීම සහ කලාපීය සම්බන්ධතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන නව සහයෝගීතා කාල පරිච්ඡේදයකට පිවිසිය හැකිය. නමුත් සාකච්ඡා විඳ වැටුණහොත් ප්‍රතිවිපාක දරනු විය හැකි අතර මිලිටරි උස්සන්න වීම රටවල් කිහිපයක් කරහා පැතිර යන්නට පුළුවන්.
ඒ වගේම ඉරානයේ කලාපීය සහයෝගීතාවය සඳහා බලාපොරොත්තු ගැන සංඥාවක් නිකුත් කරන බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා. අපි ඒ ගැන කතා කළොත් එහෙම සෞදි අරාබියේ ඉරාන තානාපති අලිරේසා එනයාඩ්ද කලාපීය සහයෝගීතාවයේ අනාගතය පිළිබඳ ශුභවාදී හැඟීමක් ප්‍රකාශ කරලා තියෙනවා. අන්තර්ජාලය හරහා බෙදාගත් පණිවිඩයක මැද පෙරදිග පුරා රටවල් එක්ව කලාපයේ නැවතත් ගොඩනැගීම සඳහා එක්සත් වීමට කොන්දේසි දැන් හිතකර බව ඔහු පවසලා තියෙනවා. ඒ වගේම කලාපයේ ඉතිහාසය හැඩගන්වා ගනිමින් දුෂ්කරතා විඳදරා ගැනීමට හැකියාවක් ඇති ඔරොත්තු දෙන ජාතියක් ලෙස එනයාට් ඉරානය විස්තර කරලා තියෙනවා. ඒ වගේම වඩාත් වැදගත් දේ නම් මැද පෙරදිග රටවල් පැරණි එදිරිවාදිකම් වලින් ඔබ්බට ගොස් අනාගත සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කිරීමට වත්මන් මොහොත අවස්ථාවක් සපයන බව තර්ක කරලා තියෙනවා. ඊරානය සහ සෞදි අරාබිය අතර සබඳතා වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස සතුරු නිසා ඔහුගේ අදහස විශ්ලේෂකයින්ට වැදගත් වෙනවා. ඒ වගේම මේ ගැටුම්කාරී තත්ත්වය තවමත් පැවතුනද ටෙහෙරාන් සහ රියාද් අතර මෑත කාලීන රාජතාන්තික සම්බන්ධතාවලින් පෙනී යන්නේ දෙපාර්ශ්වයම දිගුකාලීන ගැටුම් අන්තරායන් තේරුම්ගෙන ඇති බවයි. ඉරානය සහ ගල්ෆ් අරාබි රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීම අවසානයෙන් නිකායික තත්ත්වයන් කියන ගැටුම්කාරී තත්ත්වයන් අඩු කරන කලාපයක් පුරා ආර්ථික හවුල්කාරීත්වයන් දොර විවෘත කළ හැකි බව සමහර විශ්ලේෂකයින් විශ්වාස කරනවා. කෙසේ වෙතත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දශක ගණනාවක් තිස්සේ පැවති විශ්වාසය ප්‍රොක්සි යුද්ධය සහ දේශපාලනික බෙදීම් ජය ගැනීමට අවශ්‍ය වනු ඇත. නෙතන්යාහු සහ IRGC තවමත් සාම ක්‍රියාවලිය අඩපණ කර හැකිය. රාජ්‍යතාන්ත්‍රික ගම්‍යතාවයේ වර්ධනය වූද ප්‍රධාන බාධක තවමත් පවතිනවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඉරානයේ IRGC ලෙස පොදුවේ හැඳින්වෙන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ඕනෑම අනාගත සාමගි විසමකට ඇති විශාලම තර්ජනය බවට පත්ව හැකි බව විශේෂඥයින් අනතුරුවන්ග වනවා. කටාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අබ්දුල් බන්දාර් අල් එටයෙබ් පැහැදිලි කළේ නෙතන්යාහු සහ IRGC තුළ සිටින දැඩි මතධාරී කණ්ඩායම් ට්‍රම්ප් සහ ඉරානය අතර සාකච්ඡා පිළිබඳ සැකය පහළ කරන බවයි. ඔහුට අනුව මෙම කණ්ඩායම් සම්මුතියෙන් ඔවුන්ගේ දේශපාලන බලපෑම් හෝ උපාය මාර්ගික ඉලක්ක දුර්වල කර හැකි බවට බියවිය හැකිය. ඒ වගේම ඊශ්‍රායලය සඳහා ඉරානයේ කලාපීය බලපෑම් සහ හිස්බුල්ලා වැනි සන්නද්ධ කණ්ඩායම් සඳහා සහයෝගය වඩා අවධානය යොමු කරලා තියෙනවා. මේ අතර ඉරානය තුළ සිටින දැඩි මතධාරීන් කනස්ථලට පත්ව සිටින්නේ වසර ගණනාවක් ගැටුම් පසු එක්සත් ජනපදයේ සහන ලබා දීම දුර්වලකමක් ලෙස පෙනෙන්නට ඇති බවයි. ඒ වගේම වොෂින්ටනය සහ ටෙහෙරානය යන දෙකම දේශීය වශයෙන් ජයග්‍රහණ ප්‍රකාශ කිරීමට ඉඩ සලසන ආකාරය අවසාන ගිවිසුමක් සකස් කිරීමට උත්සාහ කරන බව අල් එඩ්බර්න් අවධාරණය කරලා තියෙනවා. මෙය දුෂ්කර තුලනයක් කිරීමේ ක්‍රියාවලියක් නිර්මාණය කරනවා. මන්ද කිසිදු පාර්ශවයන් පීඩනයක් යටතේ සම්මුතියක් බලහත්කාරයෙන් පෙනී සිටීමට අකමැති බැවිනි. එබැවින් ඉදිරි සති අතිශයින් වැදගත් විය හැකිය. එක් හමුදා සිදුවීමත් දේශපාලනික එකක නොවීමක් හෝ ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා සාකච්ඡා ඩාල කිරීමට නැවත සතුරුකම් විශ්සීමට ඉඩ ඇත. ඒ වගේම ඉරානය න්‍යෂ්ටික කැපවීම් පිළිබඳ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා. කියන්නේ ඔවුන්ගේ තත්ත්වය ගැන අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා. ද ගාඩියන් පුවත් සේවයද මේ ගැනම වෙනවා සටහනක් නිකුත් කරලා සඳහන් කරලා තියෙනවා. මේ අතර ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාව ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ප්‍රකාශයන්ට එරෙහිව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉරානයේ ෆාර්ස් පොලිසි ඒජන්සියට අනුව IRGC විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප් විසින් කරන ලද මෑත කාලීන ප්‍රධාන වශයෙන් ඇමරිකානු දේශීය ප්‍රේක්ෂකයන් සඳහා නිර්මාණය කරන ලද ප්‍රචාරයක් ලෙස මෙය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මෙම චෝදනාවන් පිළිබඳව වත්මන් සාකච්ඡා අතරතුර ඉරානයේ තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් කිසිදු කැපවීමක් කර නොමැති බවත් න්‍යෂ්ටික ගැටලුව තවමත් මෙම අධීරයේ විස්තරාත්මකව සාකච්ඡා කර නොමැති බවට වාර්තාවල සඳහන් වෙනවා. ට්‍රම්ප්ගේ ප්‍රසිද්ධ අදහස් බොහෝ විට නිරරාජ්‍යතාන්ත්‍රික ස්ථාවරත්වයක් ලෙස නොව එක්සත් ජනපදය තුළ මාධ්‍ය සහ දේශපාලනික පණිවිඩ යැවීම සඳහා අදහස් කරන බව ඇමරිකානු නියෝජිතයින් පුද්ගලිකව පිළිගත් බව ඉරාන නිලධාරීන්ද වාර්තා කරනවා. මේ සාකච්ඡාවල ඇති ප්‍රධානම අභියෝග වලින් එකක් ඉස්මතු කරනවා. මහජන දේශපාලන වාචාලකම සහ
පෞද්ගලික රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අතර ඇති වෙනස ප්‍රසිද්ධ ප්‍රකාශ ආක්‍රමණශීලී ලෙස පෙරෙන්නට තිබුණද තිරේ පිටුපස සාකච්ඡා වඩාත් නම්‍යශීලී සහ ඵලදායී විය හැකිය. තවමත් න්‍යෂ්ටික ප්‍රශ්නය එක්සත් ජනපදයේ ඉරානයේ සබඳතාවල වඩාත්ම සංවේදී මාතෘකාවලින් එකක් ලෙස පවතිනවා. ඕනෑම අනාගත කිවිසුමකට ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්පාදක සහන සහ කලාපීය ආරක්ෂාව විධිවිධාන වටා ඇති ගැටලුව විසඳීමට නිසැකවම අවශ්‍ය වනු ඇත. ලෙබනනයේ කලාපීය ආතතියෙන් ඉහළ යාමක් දිගටම පවතිනවා. රාජතාන්ත්‍රික කටයුතු උස්සන්න වුවද කලාපයේ සමහර ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය දිගටම පවතිනවා. දකුණු ලෙබනනයේ රෝහලක් අසල ඊශ්‍රායල ප්‍රහාරයකින් සෞඛ්‍ය සේවකයින් 25 දෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා වන අතර ඊශ්‍රායල් ලෙබනන් දේශ සීමාවේ ගැටුම් තවදුරටත් පැතිරිය හැකි බවට බිය ඇති වෙලා තියෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂිත තහවුරු කර ඉරාන සන්නද්ධ කණ්ඩායම් දිගටම සහන දෙන බවට පොරොන්දු වෙමින් හිස්බුල්ලා වෙත පණිවිඩයක් යවා ඇති බවයි. මෙම ප්‍රකාශය ඊශ්‍රායලය සහ බටහිර රජයන් දෙකම බිය ගන්වා ඇති අතර ඔවුන් හිස්බුල්ලා කලාපයේ බලවත්ම ඉරානයේ පිටුපස බලය පිටු බලය ලබන බලවේගවලයක් ලෙස සලකනවා. ලෙබනනයේ තත්ත්වය අතිශයින් බිඳෙන සුළුය. අඛණ්ඩ හමුදා හුවමාරුව ඉක්මනින්ම ඊශ්‍රායලයේ හිස්බුල්ලා සහ විභව ඉරාන සම්බන්ධ විශාල ගැටුමක් සඳහා වර්ධනය විය හැකිය. මැද පෙරදිග පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවකට අවදානම ඊට වඩා ඉහළ විය නොහැක. කලාපය දැන් අනාගතය දෙකක් අතර පවතිනවා. එක්සත් රාජ්‍යතාන්ත්‍රික භාවයේ සහයෝගීතාවය සහ නැවත ගොඩනැගීමේ ආර්ථික අර්ථ දක්වා ඇති අතර එය අනෙක් අලුත් යුද්ධයේ අස්ථාවරත්වය සහ විනාශය වගින් සලකුණු කර ඇති බව සඳහන් කරනවා. ඒ වගේම අපි මේ ගැන දිගටම කතා කළොත් එහෙම මැද පෙරදිග රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි ආතතීන් නිකම් පැත්තකින් පවතින තීරණාත්මක කාල පරිච්ඡේදයකට පිවිසෙමින් සිටින බව පෙනෙනවා. එක් අතකින් පෙර නොවිරු සාකච්ඡා සහ කලාපීය සහයෝගීතාවයේ සාමය සඳහා බලාපොරොත්තුවක් ලබා දෙනවා. අනෙක් අතට ගැඹුරු අවිශ්වාසය සහ දේශපාලන එදිරිගාදිකම් සහ අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයේ ස්ථාවරත්වයට චර්ජනය පවතිනවා. එක්සත් ජනපදයේ සහ ඉරානයේ අවසානයේ ඓතිහාසික ගිවිසුමකට එනවීම හෝ ගැටුමකට නැවතත් පැමිණීම ඉදිරි වසර සඳහා සමස්ත කලාවේම අනාගතය හැඩගන්වනු ඇත. වර්තමානයේ නූතන යුගයේ වඩාත්ම භයානක හා සංකීර්ණ වූ දේශපාලනික අර්බුදයන් සඳහා ගමන් කිරීමට නායකයින් උත්සාහ කරන ආකාරයේ ලෝකයේ සමීපවම මේ වන විටත් මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතිනවා මේ ආර්ථික තත්ත්වයන් නිසා. එහෙනම් ඔයගොල්ලෝ මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි දවස ගන්න මේ වගේ වීඩියෝ අරන් එනවා. ඒකින් අනිවාර්යයෙන්ම අපි Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ කයින්තර බලන්න share කරලා මේ වීඩියෝ කැටින් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන නමතක් කරන්නත් එපා. අපි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් හෙටත් හම්බ වෙනකන් goodbye.